කෙහෙලිය රඹුක් වැල පිළිකා රෝගීන් වෙනුවෙන් ගෙන්නු මේ හියුමන් ඉමුග්ලොබියුලින් කියන්නේ මොකද්ද? අපි ඉක්මනින් බලමු මේ ගැන. හියුමන් ඉමුනොග්ලොබියුලින් නැත්නම් IVIG කියන්නේ නිරෝගී මිනිස්සුන්ගෙන් ලබා ගන්න රුධිරයේ තියෙන රුධිර ප්ලාස්මා වෙන් කරන් නිර්මාණය කරන එන්නතක්. මේක ඇත්තටම ඇන්ටිබොඩි එකක්. ඒ කියන්නේ ශරීරයේ රෝගකාරක වලට එරෙහිව සටන් කරන්න හදපු ප්‍රතිශක්තිකරණ ඖෂධයක්. එහෙනම් මේක පිළිකාව හොඳ කරන ඖෂධයක් නෙවෙයිද? නැහැ. ඒ කතාව වැරදි. මේ ඖෂධයෙන් කරන්නේ පිළිකාව හොඳ කරන එක නෙවෙයි. පිළිකාවට ගොදුරු පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එම රෝගයේ හේතුවෙන් හීන වෙලා යනවා. ඒක නවත්තන්න වගේම ප්‍රතිශක්තිය වර්ධනය කරන්න තමයි මේ හියුමන් ඉමුග්ලොබියුලින් එන්නත ලබා දෙන්නේ. එතකොට කෙහෙලිය ලංකාවට ගේන්න අනුමැතිය ගත්ත බෙහෙතේ තියෙන වැරද්ද මොකද්ද? මං කලින් කිව්වා වගේ මේ බෙහෙත හදලා තියෙන්නේ රුධිර ප්ලාස්මා අරන්. නමුත් කෙහෙලිය ගෙන්නපු මේ ඖෂධයේ එහෙම ගුණාත්මක භාවයක් ඇති කිසිදු ද්‍රාවණයක් අඩංගු වෙන්නේ නැහැ. ඒ කියන්නේ විෂ වතුර තමයි ඇන්ටිබොඩි එකක් කියලා මිනිස්සුන්ට දීලා තියෙන්නේ. ඒ වගේම මේව ගෙන්නන්න ජේ මුදල් ලක්ෂ 1444ක් වියදම් කරලා තියෙනවා. ඉදිරියේදී මේ සිද්ධියට සම්බන්ධ නඩුව ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්න කටයුතු සූදානම් වෙමින් පවතිනවා.